ඉලෙක්ට්‍රිකල් සිංහල වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවාද වීඩියෝ එකට. ඉතින් thumbnail එකේ දැකපු විදිහට අපි අද කතා කරන්නේ වෙල්ඩින් ප්ලාන්ට් පිළිබඳව. ඉතින් වෙල්ඩින් ප්ලාන්ට් පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ වෙල්ඩින් එකක් කියන්නේ කියලා. ඉතින් වෙල්ඩින් එකක් ගැන කතා කරනකොට අපි අද කතා කරන්නේ ආක් වෙල්ඩින් පිළිබඳව. එකතු වෙන්න ඉලෙක්ට්‍රිකල් සිංහලත් එක්කලා හරි අපි යමු අද ඉක්මනින්ම වීඩියෝ එකට. thumbnail එකේ දැකපු විදිහට AC plant සහ DC plant පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා අපි වෙල්ඩින් එක කොටස් විදිහට ආක් වෙල්ඩින් එක කඩා ගන්න බලමු කොටස් දෙකකට. ඉතින් අපිට මේ කොටස් දෙක විදිහට ගන්න පුළුවන් පළවෙනි එක consumable සහ දෙවෙනි එක non consumable. ඉතින් මෙතන ෂය වෙන සහ ෂය නොවන විදිහට තමයි අපි කොටස් දෙකකට ගන්නෙ. මොකද්ද මේ ෂය වෙන සහ ෂය නොවන වෙල්ඩින් කියන්නේ? ඉතින් ඔයාලා දන්නවා ආක් වෙල්ඩින් එකේදී ඔයාලා පාවිච්චි කරනකොට වෙල්ඩින් ප්ලාන්ට් එකක් සාමාන්‍යයෙන් ආක් DC වේවා AC වේවා ඕනෑම ප්ලාන්ට් එකක් පාවිච්චි කරනවා ඔයාලා පාවිච්චි කරන 10 හෝ 12 8 වැනි අපි හඳුන්වන කූරු ෂය වෙලා යන. ඉතින් අපිට මෙතනදී පෑසුවට පස්සේ ෂය වෙලා යනවා කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අපි consumable කියන්නේ. ඉතින් මේක අපිට හඳුන්වන්න පුළුවන් sealed metal arc welding. එහෙමත් නැත්නම් අපිට කෙටි කරලා හඳුන්වන්න පුළුවන් SMAW විදිහට. ඉතින් අනිත් එක තමයි gas tungsten arc welding කියන එක. ඉතින් මේක අපි කෙටි කරලා කියන්නේ GTAW. ඉතින් මේක non consumable විදිහට තමයි අපි සලකන්න වෙන්නේ. මොකද මෙතනදී ෂය වෙලා යන්නේ. ඉතින් අර අපිට මේ විදිහට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් පළවෙනියෙන්ම. හරි අපි මුලින්ම දැන් වෙල්ඩින් එක කොටස් දෙකකට කඩාගත්තා ෂය වෙන සහ ෂය නොවන විදිහට. ඉතින් අපි ඊගාවට නැවතත් මේ ෂය වෙන වෙල්ඩින් එක එහෙමත් නැත්නම් SMAW එහෙමත් නැත්නම් sealed metal arc welding කියන එක අපි නැවතත් කොටස් දෙකකට කඩාගමු. ඉතින් මෙතනදී තමයි AC සහ DC කියන කතන්දරේ අපිට හම්බෙන්නේ. අපි මුලින්ම බලමු AC plant එකේ සහ DC plant එකේ අතර තියෙන වෙනස. AC DC කියන එකේ පැහැදිලි වෙනසක් දකින්න හම්බ වෙනවා. මොකද AC කියන ධාරාව ඉලෙක්ට්‍රිකල් විදිහට අපි ගත්තාම අපි ඒක විද්‍යාත්මකව පහදන්නේ තරංගයක ඉහළ පහළ යෑමක්. එහෙම නැත්නම් තප්පරයට 50 පාරක් හෝ 60 පාරක් අපිට හර්ට්ස් එකක් විදිහට තමයි AC කියන ධාරාව හම්බෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක නිර්මාණය කරන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් මුල් කරගෙන. ඒ ට්‍රාන්ස්ෆෝමරය මුල් කරගෙන හදන ප්ලාන්ට් එකේ අපිට පාහන්න හම්බෙන කරන්ට් එක හම්බෙන්නේ AC ධාරාවක් විදිහට. ඉතින් අපිට ඇහැට පේන්නේ නැති වුණාට මේ ධාරාව තප්පරයට ලංකාවේ විදිහට නම් 50 පාරයක් කැඩි කැඩි තමයි හම්බෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට DC ප්ලාන්ට් එක තියෙන වෙනස මොකක්ද කියලා. AC ප්ලාන්ට් එක සහ DC ප්ලාන්ට් එක අතර වෙනස කතා කරනකොට අපි බලමු ඊගාට DC ප්ලාන්ට් එකේ තියෙන වෙනස. ඉතින් DC ප්ලාන්ට් එකේ අර AC ප්ලාන්ට් එකේ කියපු විදිහටම අපිට හම්බෙන කරන්ට් එක තප්පරයට 50 වාරයක් කැඩි කැඩි නෙමෙයි අපිට හම්බෙන්නේ ඍජු තරංගයක් විදිහට තමයි පාහන කරන්ට් එක අපිට හම්බෙන්නේ. ඉතින් මේ කරන්ට් එක නිර්මාණය කරලා දෙන්නේ වෝල්ටේජ් එක අඩු කරලා යම්කිසි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හරහා නැවතත් කරන්ට් එක අප් කරලා දෙනවා. ඒ කියන්නේ ඇම්පියර් එක අප් කරලා දෙනවා DC විදිහට අපිට ඍජු ධාරාවක් විදිහට. ඉතින් මේ දෙක තමයි AC plant එක සහ DC plant එක අතර තියෙන වෙනස. ඉතින් අපි බලමු දැන් මේ AC plant එකේ DC plant එකේ පාහනකොට මොනවද අපිට දකින්න හම්බෙන වෙනස්කම් මොනවද අපිට AC plant එකෙන් සහ DC plant එක ඇයි කොටස් දෙකකට වෙන් කරලා තියෙනකොට අපිට කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් වාසි සහ අවාසි මොනවද කියලා අපි ඊගාවට බලමු. ඉතින් AC සහ DC විදිහට මේ විදිහට අපි plant වර්ග දෙක වෙන් කරගත්තාම අපිට වැඩි performance එකක් දකින්න හම්බෙන්නේ DC plant එකෙන්. මොකද අපිට පුළුවන් DC plant එකේ ඇම්පියර් එක අපිට අවශ්‍ය විදිහට ඔයාලා දැකලා තියෙනවා DC plant එකේ තියෙනවා ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ ඩිස්ප්ලේ එකේ අපිට අවශ්‍ය විදිහට ඇම්පියර් ගාන අපිට ඕනම ප්‍රමාණයකට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ ඇම්පියර් ප්‍රමාණය අඩු වැඩි කරගන්න එක අපි ඉස්සරහට කතා කරන වීඩියෝ එකේ අපි කූරු සම්බන්ධයෙන් කතා කරනකොට කූරකට කොච්චර ඇම්පියර් එකක් ඕනද කියන එකත් මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් අපිට ඒ විදිහට කතා කරනකොට DC plant එක පිළිබඳව විශේෂයෙන්ම ඩිරෙක්ට් කරන්ට් එකක් අපිට ඉතාම ඍජු පිරිසිදු කරන්ට් එකක් හම්බෙන්නේ පාහන්න. ඉතින් මෙතනදී ඉතාම ස්ථායී වෙල්ඩින් එකක් සඳහා ඔයා යොමු වෙනවා නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ DC plant එකක්. මොකද
හොඳ ආක් එකක් ස්ථායි ආක් එකක් ලබා ගන්න පුළුවන් හොඳම ප්ලාන්ට් එක තමයි DC ප්ලාන්ට් එක. නමුත් AC ප්ලාන්ට් එක මේ විදිහට ස්ථායි ආක් එකක් අපිට ලබා ගන්න බෑ. මොකද අපි කතා කරන්නේ මේක අපිට තප්පරයට 50 වාරයක් කැඩෙන නිසා ස්ථායි ඡාපයක් එහෙම නැත්නම් ආක් එකක් ලබා ගන්න අමාරුයි ආක් වෙල්ඩින් වලදී AC ප්ලාන්ට් එකක් පාවිච්චි කරනකොට. ඊට අමතරව තුනී තහඩු වානේ වගේ ඒවා පාහන්න ටිකක් අමාරුයි AC ප්ලාන්ට් එකකින්. නමුත් DC ප්ලාන්ට් එකෙන් අපිට පුළුවන් ඊටාම පහසුවෙන් ඒ දේ කරගන්න. තුනී තහඩුවක් වුණත් අපිට පාහන්න පුළුවන් DC ප්ලාන්ට් එකක් පාවිච්චි කරලා. ඉතින් අයවැය පිළිබඳව කතා කරනකොට AC ප්ලාන්ට් එක සහ DC ප්ලාන්ට් එක පොඩ්ඩක් මිල වැඩි DC ප්ලාන්ට් එක. නමුත් AC ප්ලාන්ට් එකට වඩා යම්කිසි එහා ගිය ප්‍රොෆෙෂනල් වෙල්ඩින් එකක් සඳහා ඔයා යොමු වෙනවා නම් අපිට පුළුවන් නිර්දේශ කරන්න. ඉතින් DC ප්ලාන්ට් එක ඊටාම සුදුසුයි හොඳ වෙල්ඩින් එකක් සඳහා පාවිච්චි කරනවා නම්. මීට අමතරව AC ප්ලාන්ට් එක හා DC ප්ලාන්ට් එක අතර අපි කතා කරපු කාරණා වලට අමතරව ඉතාමත්ම වැදගත් තවත් කාරණාවක් තියෙනවා. ඒක තමයි AC ප්ලාන්ට් එකේ නැති ඉතාම වටින දෙයක් තියෙනවා DC ප්ලාන්ට් එකේ. මොකද්ද ඒක? ඒක තමයි polarity කියන එක. ඒ කියන්නේ AC ප්ලාන්ට් එකට කිසිම පටන් ගැනීමක් සහ අවසානයක් නැහැ. නමුත් DC ප්ලාන්ට් එකේ විදුලිය ගමන් කරන්නේ යම්කිසි දිශාවකට. අපි දන්නවා ධන එකේ සිට ඍණ එක දක්වා තමයි විදුලිය ගමන් කරන්නේ. ඉතින් DC ප්ලාන්ට් එකේදී තියෙන විශේෂත්වයක් polarity එකක් ධන සහ ඍණ කියලා. ඉතින් ඔයාලා AC ප්ලාන්ට් එකේදී ඔයාලා පාවිච්චි කරන earth එක සහ rod එක සඳහා භාවිතා කරන හෝල්ඩරේ ඔයාලා අග්‍ර දෙක කොයි විදිහට මාරු කරලා පෑහුවත් එකම කාරණාව තමයි සිදු වෙන්නේ. නමුත් DC ප්ලාන්ට් එකේදී අපිට ධන ඍණ විදිහට අපිට පුළුවන් අග්‍ර දෙක මාරු කරලා පෑසුම් කටයුතු කරන්න. ඉතින් මේ පෑසුම් කටයුතු කරනකොට යම් කිසි විශේෂ දෙයක් වෙනවා. මොකද්ද මේ විශේෂ දේ ගැන අපි ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. මොකද වෙල්ඩින් එකක් ප්‍රොෆෙෂනල් කරගන්නකොට මේ පිළිබඳව ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි හිතමු අපි DC ප්ලාන්ට් එකෙන් පෑසුම් කටයුතු කරනකොට අපි ඍණ එක earth එකට පාවිච්චි කරලා හෝල්ඩරේට ධන වයර් එක පාවිච්චි කරනකොට වෙල්ඩින් එකක් සිදු කරනකොට 3න් 1ක ප්‍රමාණයක් විතරයි පෑසුම් කටයුතු වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි මෙටල් එකක් උඩ එහෙම නැත්නම් ලෝහයක් උඩ අපි පාවිච්චි කරනකොට මෙටල් එක උඩ තමයි වෙල්ඩින් එක වදින්නේ ධන වයර් එක හෝල්ඩරේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් අපි අග්‍ර දෙක මාරු කරලා පාහනකොට ඒ කියන්නේ ඍණ අග්‍රයට හෝල්ඩර් වයර් එක සම්බන්ධ කරලා පාවිච්චි කරනවා නම් මේකට අපි කියනවා රිවර්ස් polarity එක කියලා. ඉතින් මෙතනදී පාවිච්චි කරනකොට ඍණ වයර් එකට හෝල්ඩරේ දාලා අපි පෑසුම් කටයුතු කරනකොට වෙල්ඩින් එකේ ගැඹුර විදියට අපිට වෙල්ඩින් එකක් කරපුවාම වෙල්ඩින් එකෙන් 3න් 2ක් ගැඹුරට කාවදිනවා. ඉතින් මෙතනදී ඔයාලා දන්නවා වෙල්ඩින් එක ගැඹුරට බහිනකොට යම්කිසි ලෝහයක් ඇතුළත ඒ වෙල්ඩින් එකේ සවි ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ ක්‍රමය අපිට AC ප්ලාන්ට් එක නම් කිසිසේත්ම පාවිච්චි කරන්න බෑ. DC ප්ලාන්ට් එක පමණයි මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන තමයි DC ප්ලාන්ට් එකේ තියෙන ඊටාම වැදගත් වන කාරණාව වන්නේ. ආක් වෙල්ඩින් ගැන කතා කරනකොට අපිට ඊගාවට කතා නොකරම බැරි දේ තමයි වෙල්ඩින් රොඩ් එක. ඉතින් වෙල්ඩින් රොඩ් එකේ ඔයාලා කොහොමද වෙල්ඩින් රොඩ් එකක් තෝරගන්නේ කියන දේ අපි අද කතා කරමු. ඉතින් වෙල්ඩින් රොඩ් එක ගැන කතා කරන්න කලින් වෙල්ඩින් රොඩ් එකට අදාළ විදිහට ප්ලාන්ට් එකේ ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරගන්න හැටිත් පොඩ්ඩක් අපි කතා කරලා ඉමු. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙල්ඩින් රොඩ් එකකදී ඇම්පියර් එක ඇඩ්ජස්ට් කරගන්නකොට ඔයාලට පුළුවන් වෙල්ඩින් රොඩ් මිලදී ගන්නකොට ඔයාලට හම්බ වෙන ඇසුරුමේ ඒ වෙල්ඩින් රොඩ් එකට පාහන්න ඕන අදාළ નિયમિત ඇම්පියර් ගාන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ගේජ් 12 වෙල්ඩින් රොඩ් එකක් ගත්තාම රොඩ් එකේ ඝනකම වෙන්නේ ඇතුලේ තියෙන කම්බියේ ඝනකම වෙන්නේ 2.5 මිලිමීටර්. ඉතින් මේකට ගැලපෙන નિયમિત ඇම්පියර් එක ඇඩ්ජස්ට් කර ගැනීම AC හෝ වේවා DC වේවා ඇම්පියර් 50යි 90යි අතර සාමාන්‍යයෙන් අපි තියාගන්න ඕනේ වෙල්ඩින් ප්ලාන්ට් එකේ ඇම්පියර් එක අපි નિયમિત ප්‍රමාණයට ඇඩ්ජස්ට් කර ගැනීම කරන්න ඕනේ. මේ ඇඩ්ජස්ට් කර ගැනීම හරියට කරගත්තේ නැත්නම් වෙන්නේ වෙල්ඩින් එක එක්කෝ හරියට වදින්නේ නැහැ.
එහෙමත් නැත්නම් මේ ලෝහය පිච්චිලා යනවා, බොර හිටිනවා සහ හිල් හිටිනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට 10 කූර ගැන කතා කරනකොට 10 කූරේ ඇතුළත ෆ්ලක්ස් එක ඇරලා කූරේ ඇතුළත තියෙන ඝනකම වෙන්නේ 3.2 මිලිමීටර්. ඉතින් මේකටත් අපිට පාවිච්චි කරන ඇම්පියර් එක ඇම්පියර් 80යි 130යි අතර පරාසයක අපි තබා ගන්න ඕනේ. ඊළඟට වීඩියෝ එක දික් වෙන හින්දා අපි ඊටාම කෙටියෙන් බලමු වෙල්ඩින් රොඩ් එකේ සඳහන් කරලා තියෙන අංකෙන් මොනවද අපිට ලැබෙන තොරතුරු කියලා. ඉතින් මේ වෙල්ඩින් රොඩ් එකේ සඳහන් කරලා තියෙන අංකය ඊටාම වැදගත්. මෙතනින් තමයි අපිට පෑසුම් කටයුතු හරියට කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් වෙල්ඩින් එකක් කරනවා නම් මේ අංක පිළිබඳව ඔයා හරියටම අවබෝධයක් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් අංකය පටන් ගන්නෙ AWS කියලා. උදාහරණයකට අපි ගමු AWS 6013 කියලා. මොකද්ද මේ AWS කියන්නේ? AWS කියන්නේ American Welding Society කියන එක. ඉතින් ඇමරිකාවේ විදිහට තමයි මේක අංක කරලා තින්නේ. මොකද ඇමරිකාවෙන් පමණක් නෙවෙයි වෙනත් රටවල් වලින් බ්‍රිතාන්‍ය, ඉන්දියාව, චීනය වැනි රටවලුත් වෙල්ඩින් කූරු නිෂ්පාදනය කරනවා. නමුත් එයාලගේ තියෙන අංකය වෙන වෙන අංක තියෙන. ඉතින් මේ අංකයේ කියවෙන දේවල් ගණනාවක් තියෙනවා. ඉතින් ඇමරිකාවෙන් නිෂ්පාදනය කරා AWS කියලා American Welding Society කියලා යාලා සම්මුතියක් හදාගෙන මේ සම්මුතියට තමයි අපි වෙල්ඩින් කූරු නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ 6013 කියලා උදාහරණයකට ගත්තොත් මේ අංක වලින් කියවෙන යම්කිසි තේරුමක් තියෙනවා කියන එක තමයි මෙයාලා මේ 6013න් කියන්නේ. ඉතින් අපි බලමු 6013 කියන්නේ මොකක්ද කියලා මුලින්ම. 6013 කියන්නේ මුලින්ම තියෙන අපිට කොටස් මේ වෙල්ඩින් කූරේ තියෙන අංක අපිට කඩා ගන්න පුළුවන් E කියන එකෙන් තමයි මුලින්ම පටන් ගන්නෙ. ඉතින් E කියන එකෙන් කියවෙන්නේ මේක අපේ ඉලෙක්ට්‍රෝඩයක්. ඉතින් අපි දන්නවා වෙල්ඩින් කූරක් කියන්නේ ඉලෙක්ට්‍රෝඩයක්, විදුලිය ගමන් කරන සන්නායකයක්. ඊගාවට තියෙන්නේ 60 කියන අංකය. ඉතින් 60 කියන අංකයෙන් කියවෙන්නේ වෙල්ඩින් කූරකින් පාහපුවාම ලැබෙන සවිශක්තිය. ඉතින් මෙතනදී නිකම්ම සවිශක්තිය නෙමෙයි වර්ග අංගලක්. ඒ කියන්නේ අංගලක ඝනකාභයක් විදිහට අපි වෙල්ඩින් එකක් ගැහුවොත් වර්ග අංගලකට හම්බෙන රාත්තල් ප්‍රමාණය තමයි මෙතනදී. ඒ කියන්නේ රාත්තල් ප්‍රමාණය කියන්නේ රාත්තල් කීයක සවිශක්තියක් අපිට පෝස් එකක් හම්බෙනවද කියලා තමයි මේ 60 කියන එකෙන් කියවෙන්නේ. ඉතින් 60 වැඩි කිරීම 1000 ගත්තාම 60000ක රාත්තල් ප්‍රමාණයක සවිශක්තියක් මෙතනදී හම්බෙනවා. ඉතින් උදාහරණයකට 6013 කියන කූරේ සවිශක්තිය වෙන්නේ රාත්තල් 60000යි. වර්ග අංගලක කොටසක් පෑහුවොත් ඉතින් 70න් පටන් ගන්න කූරකින් පෑහුවොත් 70000ක රාත්තල් ප්‍රමාණයක් සවිශක්තියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි දැන් වෙල්ඩින් කූරේ සඳහන් කරලා තියෙන E අකුර මොකද්ද 60 කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊගාවට දිනවා 1යි 3යි කියන තවත් අංක දෙකක්. මේකත් අපිට පුළුවන් කොටස් දෙකකට කඩා ගන්න. ඉතින් ඊළඟ අංකෙන් ඒ කියන්නේ මේකේ සඳහන් කරලා තියෙන 1 පැහැදිලිවම 1 කියලා සඳහන් කරලා තිනවා. මේ ඊළඟ අංකෙන් සඳහන් කරන්නේ වෙල්ඩින් කරන පොසිෂන් එක මොන විදිහකටද අපි හසුරව ගන්න ඕන කියන එක. ඉතින් මෙතනදී අපිට chart එකක් විදිහට බලා ගන්න පුළුවන් මොනවද මේ වෙල්ඩින් කූරේ අපිට සඳහන් කරලා තියෙන පොසිෂන් එක මොකක්ද කියලා. ඉතින් පොසිෂන් වර්ග ගණනාවක් තියෙනවා. ඔයාලා දන්නවා ඕවර්හෙඩ් තියෙනවා, ෆ්ලැට් තියෙනවා, vertical තියෙනවා, horizontal කියලා අපිට කොටස් වශයෙන් බෙදා ගන්න පුළුවන් වෙල්ඩින් එක. ඉතින් ඔයාලා තෝරගන්නකොට කූරක් ඔයාලා සම වෙලාවෙම ඔයාලා වෙල්ඩින් කරන පොසිෂන් එක අනුව මේ කූර තියලා මේ කූර පිළිබඳව තෝරගන්න වග බලා ගන්න ඕනේ. මොකද එතනදී තමයි ඔයාලට ප්‍රොෆෙෂනල් වෙල්ඩින් එකක් සවිශක්තිය හරියට එන විදියට වෙල්ඩින් එකක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. වෙල්ඩින් කූරේ අංකය ගැන කතා කරනකොට අපිට තවත් අංකයක් ඉතුරු වෙලා තියෙන අවසාන අංකය විදියට. ඉතින් මේ අංකයෙන් කියවෙන්නේ වෙල්ඩින් කූරේ තියෙන ෆ්ලක්ස් එක පිළිබඳව සහ පාස්සන අග්‍රය මොකක්ද කියලා, තව ආර්ක් එකේ ස්වභාවය මොකක්ද කියලා, අපිට කොච්චර විනිවිද යන්න පුළුවන්ද මේ වෙල්ඩින් එක, සහ වෙල්ඩින් එකේ ස්වභාවය මොකක්ද වගේ දේවල් මේ අවසාන අංකයෙන් ඉතින් බොහෝ කරුණු රාශියක් කියවෙනවා. ඉතින් වෙල්ඩින් කූර ගැන කතා කරනකොට ෆ්ලක්ස් එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද ෆ්ලක්ස් එක කියන එක වෙල්ඩින් කූරෙන් කූරට වෙනස් වෙනවා. ඉතින් මේ ෆ්ලක්ස් එක කියන්නේ මොකද්ද, ෆ්ලක්ස් එකෙන් මොකද්ද කරන්න කියලා අපි තවත් ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. මොකද මේ වීඩියෝ එක තවත් දික් වෙන හින්දා
වෙල්ඩින් හෝ ඕනෑම වෘත්තියක ගෞරවය රඳා පවතින්නේ අපි කරන කාර්යය හරියට කරනකොට. ඉතින් ඒක ප්‍රොෆෙෂනල් කරන්න ඕනේ, සවිශක්තිය තියෙන්න ඕනේ, කල්පැවැත්ම තියෙන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වෙල්ඩින් එක නම්. ඉතින් ඔයා මේ කාරණා ගැන දන්නේ නැතුව වෙල්ඩින් කරනවා නම් අර මම කලින් සඳහන් කරපු එකක්වත් වළංගුවක් නැතිනම් අපි කරන වැඩේ හරියට කරනවා නම් තමයි ඒකේ ක්වොලිටිය තියෙන්නේ සහ කල්පැවැත්ම තියෙන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ප්ලස් එක පිළිබඳව සහ මේ වෙල්ඩින් ප්ලාන්ට් පිළිබඳව තවත් ඉදිරියට කතා කරමු. අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාගේ නොදන්නා යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න. මම හිතනවා ඔයා අද channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.